අයිබෝවන් ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා ද පීස්පුල් පාත් වෙත. ඔන්න කලෙක්ටිව් රීඩින් එකක් අරගෙන ආවා. කලෙක්ටිව් රීඩින් එකක් කියන්නේ මම මේ කියන කාරණාවලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට තමයි මේ වීඩියෝ එක. ඒ කියන්නේ මේ රීඩින් එක ඔයාට. ඉතින් කලෙක්ටිව් රීඩින් එකකින් අද අපි බලන්නේ 2026 පළමු මාස 6 ඔයාට කොහොමද කියලා. ඔයාගේ ජීවිතේ මොනවද සිදුවෙන වෙනස්කම් කියලා. ඒ කියන්නේ 2026 පළමු මාස 6. ඔයාගේ ජීවිතේ මොනවද වෙනස් වෙන්නේ? ඔයාගේ ජීවිතේට මොනවද සිද්ධ වෙන්නේ? අන්න ඒ කාරණා ටික තමයි අද අපි කලෙක්ටිව් රීඩින් එකකින් බලන්නේ. ඉතින් ඔයාලා දන්නවා කලෙක්ටිව් රීඩින් එක කියන්නේ මොකක්ද කියලා. මම කාරණා කීපයක් කියනවා. ඒ කියන්නේ මම සයින් කීපයක් කියනවා. ඉවෙන් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ රීඩින් එක අදාළ වෙනවා. ඉතින් අපි බලමු ඒ කාරණා ටික මොනවාද කියලා. ඊට කලින් ගොඩක් ආදරෙන් මතක් කරනවා අනිවාර්යයෙන්ම රීඩින් එක අවසානයේ කමෙන්ට් එකක් තියන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම යාළුවන්ටත් ෂෙයා කරන්න කියන ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි බලමු මේ සයින් ටික මොනවද කියලා. පළවෙනි එක. ඔයා කියවන්න ආස කෙනෙක් නම් පොත්, පත්තර, මැගසින් ඔයා නිතර කියවන්න ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ රීඩින් එක බලන්න. එතකොට මේ වෙලාවේ ඔයා ඇඳන් ඉන්න ඇඳුමේ නිල් හෝ කහ පාට තියෙනවනම් මේ වීඩියෝ එක ඔයා බලන ඕනම දවසක ඕනම වෙලාවක ඔයා ඒ බලන දවසේ ඔයා ඇඳන් ඉන්නේ බලන මොහොතේ ඔයා ඇඳන් ඉන්න ඇඳුමේ නිල් හෝ කහ පාට තියෙනවනම් ඔයාට පුළුවන් මේ රීඩින් එක බලන්න. එතකොට ඔයාගේ ජීවනාංකය අංක 2 අංක 5 හෝ අංක 6 නම් අංක 2 5 6 නම් ඔයාගේ ජීවනාංකය ඒ අංක තුනෙන් එකක් නම් ඔයාට පුළුවන් මේ රීඩින් එක බලන්න. ඒ වගේම ඔයා විදේශගතව ඉන්න කෙනෙක් නම් හෝ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාට අදාළයි මේ රීඩින් එක. ඊළඟ එක ඔයාගේ ලග්නය කන්‍යා තුලා වෘශ්චික මකර නම් ඒ ලග්න වලින් එකක් නම් ඔයාගේ ලග්නය ඔයාට පුළුවන් මේ රීඩින් එක දිගටම බලන්න. ඒ වගේම ළඟදී ඔයාට කියලා යම්කිසි දෙයක් මිලදී ගත්තා නම් ඒ කියන්නේ සතියක වගේ කාලයක් ඇතුළත ඇඳුමක් පර්ෆියුම් එකක් ඔයාට කියලා ඔයා සතියක වගේ කාලයක් ඇතුළත ඔයාටම කියලා දෙයක් ඔයා මිලදී ගත්තා නම් ඒත් ඔයාට මේ රීඩින් එක අදාළයි. එතකොට සුරතල් සතුන් හදන්න කැමති කෙනෙක් නම් ගෙදර ඔයාට සුරතල් සතුන් හදන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ රීඩින් එක බලන්න. ඒ වගේම කොෆි වලට ගොඩක් කැමති කෙනෙක් නම් ඉඳලා හිටලා කොෆි එකක් බොනු නෙමෙයි නිතර කොෆි බොන්න ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒත් මේ රීඩින් එක බලන්න. අන්තිම එක ළඟදී දවසක ඒ කියන්නේ සතියක වගේ කාලයක් ඇතුළත ඔයා ආගමික ස්ථානයකට ගියා නම් පන්සලකට පල්ලියකට කෝවිලකට ඔයා අදහන ආගම අනුව ආගමික ස්ථානයකට ගියා නම් සතියක වගේ කාලයක් ඇතුළත ඒත් ඔයාට පුළුවන් මේ රීඩින් එක දිගටම බලන්න. ඉතින් මෙන්න මේ මං කියපු කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට පුළුවන් මෙතෙන් ඉඳන් මේ රීඩින් එක දිගටම බලන්න. ඒ කියන්නේ 2026 පළමු මාස 6 ගැන. ඒකම තව දෙයක් මතක් කරනවා ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාලා තාම පුංචි මුදලකට ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් ලබා ගන්න පුළුවන්. මොකද මේ රීඩින් එක පොදුවේ හැමෝටම දෙන පොදු රීඩින් එකක්. ඉතින් Tamanටම කියලා රීඩින් එකක් අවශ්‍යයි නම් WhatsApp මැසේජ් එකක් තියෙන රීඩින් එකක් ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු අද රීඩින් එකට. ඔයාට ලැබිලා තියෙන කාඩ් වල එනර්ජි එක ගොඩක් පවර්ෆුල්.
ඉතින් විශ්වය ඔයාට කියනවා ඔයා තුළ තියෙන ආලෝකය අඳුරු කරගන්න එපා කියලා. ඔන්න 2026 ආරම්භයේ ඉඳන් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ එනර්ජි එක රැකගන්න. ඔයා ගොඩක් උද්‍යෝගශීලී, තීරණාත්මක හා උණුසුම් හිතක් තියෙන කෙනෙක්. ඉතින් 2026 ආරම්භයත් එක්කම ඔයා කවුද කියලා ඔයාට හඳුන්වලා දෙන්න ඕනේ. ඔයා කවුද කියලා ඔයාට පෙන්වන්න ඕනේ. මොකද සමහර අය ඉන්නවා තමන් කවුද, තමන්ගේ අභ්‍යන්තරය මොකද්ද කියලා හඳුනගෙන නැති අය. තමන්ගේ හැකියාව මොනවාද කියලාවත් හඳුනාගත්තේ නැති අය ඉන්නවා. ඉතින් ඔයා දැනගන්න ඕනේ මුලින්ම ඔයා කවුද? ඔයාට මොනවද කරන්න පුළුවන්? ඔයාගේ ශක්තිය මොනවද? ඔයාගේ ශක්තියෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? අන්න ඒ දේවල් ඔයා හොඳට ඔයා ගැන ඔයාව හඳුනගෙන 2026 ආරම්භ කරන්න කියන විශ්වය ඔයාට කියනවා. ඉතින් 2026 ආරම්භී ඔයාට නව ආරම්භයක් හෝ නව පියවරක් ගන්න හොඳම කාලය. 2026 පළමු මාස 6 ඇතුළත ඔයා යම්කිසි දෙයක් අලුතෙන් කරන්න බලන් ඉන්නවනම්, අලුතෙන් දෙයක් පටන් ගන්න බලන් ඉන්නවනම්, අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලන් ඉන්නවනම්, එහෙම නැත්නම් විදේශ ගමනක් යන්න බලන් ඉන්නවනම්, ඒ දේවල් වලට හොඳම කාලයක් තමයි 2026 පළමු මාස 6. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයා අවට ඔයාගේ වටපිටාවේ ඉන්නවා ඔයාට ඉරිසියා කරන අය. ඔයාගේ ජීවිතයට එබිකම් කරන, ඔයා මොන දේ කරත් ඔය කකුලෙන් අදින්න බලන් ඉන්න කෙනෙක් හෝ පිරිසක් ඔයාවට ඉන්නවා. ඔයාගේ ජීවිතයට ඉන්නවා. ඒ කෙනා හෝ ඒ පිරිස කැමති නෑ ඔයා දියුණු වෙනවට. සමහර විට ඔයා දැනටමත් දන්නව ඇති ඒ කවුද කියලා. ඉතින් ඒ කෙනා හෝ ඒ පිරිස කැමති නෑ ඔයා දියුණු වෙනවට. ඔයාගේ එනර්ජි එක, ඔයාගේ පවර්ෆුල් ඒ හැකියාවන් වලට උන් ඉරිසියා කරනවා. හැම වෙලෙම බලන්නේ ඔයාව පහලට ඇදලා දාන්න. ඔයයි කකුලෙන් අදින්න. මොකද ඔයාට තියෙනවා පවර්ෆුල් එනර්ජි එක. එයාලා ඒකට කැමති නෑ. ඉතින් ඔයාගේ දියුණුවට, ඔයාගේ හැකියාවන් වලට, ඔයාගේ සාර්ථකත්වයට ඒ අවට ඉන්න සමහර අය කැමති නෑ. එහෙම කෙනෙක් හෝ එහෙම පිරිසක් ඔයා වටා ඉන්නවා. ඉතින් ඔයා දැනගන්න ඕනේ ඒ අය කවුද කියලා හඳුනගන්න. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ එයාලගෙන් එන නෙගටිව් බලපෑම් වලින් ඔයා ගැලවිලා ඉන්න. මොකද කාගේවත් නෙගටිව් බලපෑම් නිසා ඔයාගේ එනර්ජි එක, ඔයාගේ ආලෝකය අඩු කරගත යුතු නැහැ. ඉතින් ඔයා වැඩිපුර ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්න ඕනේ. කවුද ඔයා වටා ඉන්න, ඔයාට ජෙලස්, ඔයාට ඉරිසියා කරන, ඔයාට කුහකකම් කරන, කවුද ඔයා වටා ඉන්නේ, කවුද ඔයාවට ඉන්නේ, එහෙම අය. ඔයා ඒ අය හඳුනගෙන ඒ අයගේ ඒ නෙගටිව් එනර්ජි එක මගහැර ගන්න ඔයා දැනගන්න ඕනේ. ඒ අයගෙන් ගැලවිලා ඉන්න ඔයා දැනගන්න ඕනේ. ඉතින් ඔයාගේ එනර්ජි එක රැකගෙන, ඔයාගේ ආලෝකය රැකගෙන තමයි ඔයාගේ ඉදිරි ගමන යන්න ඕනේ. මොන දේ වුණත් ඔයාට විශ්වයේ ආශිර්වාදය තියෙනවා. ඉතින් ඔයාව විශ්වාස කරගෙන ඔයාගේ ගමන යන්න. එතකොට ඔයාගේ ජීවිතේ අලුත් සයිකල් එකක් ඕපන් වෙනවා. ඒ කියන්නේ 2026 ආරම්භයත් එක්ක ඔයාගේ ජීවිතේ අලුත් දෙයක්, ඔයාගේ ජීවිතය අලුතෙන් දේවල් ආරම්භ වෙනවා. ඒ කියන්නේ අලුත් සයිකල් එකක් ඔයාගේ ජීවිතේ ඕපන් වෙනවා. ඔයාගේ සතුට, ඔයාගේ සාර්ථකත්වය, ඒ වගේම අභ්‍යන්තර සුවය, සතුට ඔයාට ලැබෙන කාලයක් තමයි 2026 කියන්නේ. ඉතින් විශ්වය ඔයාට කියනවා අලුත් පාරකට යන්න බිය වෙන්න එපා කියලා. ඒ කියන්නේ ඔයා දැන් ඔය පරණ රටාවෙම ඉන්නේ නැතුව ටිකක් අලුත් විදිහට හිතන්න, අලුත් දෙයක් කරන්න, අලුත් දෙයක් ආරම්භ කරන්න, අලුතින් හිතන්න, අලුත් විදිහට හිතන්න. ඒ විදිහට ඔයාගේ ජීවිතය වෙනස් කරගෙන, ඒ කියන්නේ අලුත් පාරකට යන්න බිය වෙන්න එපා කියන විශ්වය ඔයාට කියනවා.
මොකද ඔය එකම රටාව ඔයාගේ ඔය පැරණි රටාව ටිකක් වෙනස් කරන බලන්න. මොකද ඔයා හිතනවට වැඩිය සුවයක් සතුටක් ඒ හරහා ඔයාගේ ජීවිතයට ලැබෙන්න පුළුවන්. මොකද අපි සමහර අය ඉන්නවා හැමදාම ජීවත් වෙන්නේ එකම රටාවට. ඉතින් විශ්වය වාට කියනවා ඔයා අලුත් පාරකට යන්න, අලුත් විදියකට හිතන්න බිය වෙන්න එපා කියනවා. ඔයා අලුතෙන් හිතන්න, අලුත් දේවල් කරන්න, අලුත් දේවල් අත්හදා බලන්න, අලුත් දේවල් ආරම්භ කරන්න හොඳම කාලයක් තමයි මේ 2026 කියන්නේ. ඉතින් පහුගිය කාලයේ ඔයාට මොනවා හරි ප්‍රශ්න තිබුණා නම් මොනවා හරි ප්‍රශ්න වෙනුවෙන් මොනවා හරි යම්කිසි දේවල් වෙනුවෙන් තීරණ ගන්න බැරි මොකක් හරි අවස්ථාවක හිටියනම් ඔන්න ඒ අවුල් සහගත තත්ත්වයන් මගහැරෙනවා. 2026 ආරම්භයත් එක්ක ඔයාට තිබුණු ප්‍රශ්න, ඔයාට තිබුණු කරදර බාධක, ඒ වගේම ඔයාට මොනවා හරි දෙයක් වෙනුවෙන් තීරණ ගන්න අවස්ථා තිබුණා නම් ඔන්නේ අවුල් සහගත තත්ත්වයන් තිබුණා නම් ඔන්න ඒ දේවල් මගහැරෙන කාලයක් තමයි 2026 කියන්නේ. ඒ වගේම ඔයාට හොඳ අවබෝධයක් එක්ක නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ආරම්භයක්, නිදහස් හැඟීමක් හා සාර්ථකත්වය ලැබෙන කාලයක් තමයි ඔයාට මේ 2026 කියන්නේ. ඒ වගේම ඔන්න ඔයාගේ පවුලේ අය එක්ක සතුට සමරන්න අවස්ථාවක් උදා වෙනවා. පවුල හැමෝම එකට එකතු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම යාළුවෝ, ආදරණීයයන් හමුවන කාලයක්, හමුවන අවස්ථාවක් උදා වෙනවා 2026 පළමු මාස 6 ඇතුළත. ඒ වගේම ඔන්න ඔයාට යම්කිසි අවස්ථාවක් එනවා. යම්කිසි අවස්ථාවක් හෝ ප්‍රශ්නයක් එනවා තීරණයක් ගන්න සිද්ධ වෙන. මොකක් හෝ ගැටලුකාරී අවස්ථාවක් හෝ එහෙම නැත්නම් යම්කිසි දෙයක් වෙනුවෙන් තීරණයක් ගන්න වෙන අවස්ථාවක් ඔයාගේ ජීවිතේට එනවා. ඔයා මොන පැත්තද, මොකද්ද මං ගන්න ඕනේ තීරණය, මොකද්ද මං තෝරගන්නේ වගේ අවස්ථාවක් ඔයාට එනවා. ඉතින් ඒ ප්‍රශ්නය හෝ අවස්ථාව මොකක් වුණත් විශ්වය වාට කියනවා ඒ ප්‍රශ්නයට හෝ ගැටලුවට පිළිතුරු දෙන්න කලින් ඔයා විවේක අරගන්න ඕන කියන. ඒ කියන්නේ ඔයාට ඒ එන අවස්ථාව මොකක් වුණත් ඒක ප්‍රශ්නයක්, ගැටලුවක්, එහෙම නැත්නම් යම්කිසි තීරණයක් ගන්න, එක පැත්තක් ගන්න වෙන අවස්ථාවක් උදා වුණොත් හදිසි වෙලා, කලබල වෙලා ඒ කිසිම දෙයකට උත්තර දෙන්න එපා. ඒ කිසිම දෙයකට පිළිතුරු දෙන්න එපා. පිළිතුරු හොයන්න එපා කියලා තමයි විශ්වය කියන්නේ. ඒ අවස්ථාව මොකක් වුණත් ඔයා ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින් ඔයා විවේක ගන්න ඕනි. ඔයා සංසුන් වෙන්න ඕනි. ඔයා මානසික සුවය හදා ගන්න ඕනි. කලබල වෙලා කිසිම දෙයකට උත්තර දෙන්නවත්, තීරණ ගන්නවත් හදන්න එපා. ප්‍රශ්නය හෝ ඒ අවස්ථාව මොකක් වුණත් ඔයා ටිකක් විවේක අරගෙන ඔයාගේ මනස සංසුන් කරගෙන ඒ අවස්ථාවට මුහුණ දෙන්න කියලා විශ්වය ඔයාට මතක් කරනවා. ඉතින් හේලින් එක තමයි ඔයාගේ ජීවිතයට ලැබෙන ලොකුම ආශිර්වාදය. ඒක ඔයාට විශ්වයෙන් ලැබෙනවා. ඉතින් ඔයා දැනගන්න ඕනේ ඒ දේ මේන්ටේන් කරගන්න. ඔයා දැනගන්න ඕනේ විශ්වයෙන් ඔයාට ලැබෙන ඒ ආශිර්වාදය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න බුද්ධිමත්ව. මොකද ඔයාගේ ජීවිතයේ මානසික සුවය හේලින් එක තමයි ඔයාට ලැබෙන ලොකුම ආශිර්වාදය. ඉතින් ඔයාට විවේකය අවශ්‍ය තැන්වලදී ඔයා විවේක ගන්න. ටිකක් නතර වෙන්න. එක දිගට දුවන ජීවිතේ එක දිගටම කරගෙන යන රැකියාවෙන් පොඩි බ්‍රේක් එකක් අරගෙන පොඩ්ඩක් විවේක අරගන්න. පොඩ්ඩක් මානසික සුවය ගැන හිතලා ඔයාගේ ජීවිතේට පොඩි විවේකයක් ලබා දෙන්න. ඉතින් ඔයාට අවශ්‍ය ආදරය හා විවේකය සුදුසු අවස්ථාවලදී ඔයාගේ ජීවිතේට ඔයා ලබා ගන්න ඕන. ඒ වගේම ඔයාගේ ජීවිතේ පහුගිය කාලයේ ඔයාට අභියෝග හෝ ප්‍රශ්න ඒ වගේම යම්කිසි කරදර බාධක ඇවිත් තියෙනවා. ජීවිතේට ආපු අභියෝග ඒ හැම දෙයක්ම විශ්වය විසින් ඔයාට එවපු පරීක්ෂාවක්. ඉතින් ඒ පරීක්ෂාවන් මැද ආපු ගමනක් තමයි ඔයාගේ මේ ජීවිත ගමන.
යම්කිසි අභියෝග, කරදර, බාධක, ප්‍රශ්න මැද ආපු ගමනක් තමයි ඔයා මේ ගෙවන්නේ. ඉතින් ඒ ආපු ඒ හැම දෙයක්ම විශ්වය විසින් ඔයාව පරීක්ෂාවට ලක් කරපු අවස්ථා. ඉතින් ඒ යම් අවස්ථාවල විශ්වය ඔයාව පරීක්ෂා කරලා තියෙනවා. ඔයා මුහුණ දෙන්නේ කොහොමද? ඔයා මේ අවස්ථාවට පිළිතුරු දෙන්නේ කොහොමද? ඔයා තීරණ ගන්නෙ කොහොමද? ඉතින් ඔයා බුද්ධිමත් කෙනෙක්. ඔයා දැනගන්න ඕනේ ඒ හැම දෙයකටම නිවැරදි විදිහට මුහුණ දෙන්න. ඉතින් අවසානයේ ඔයාගේ ජීවිතේට ඒ ආපු ප්‍රශ්න, අභියෝග, ඒ හැම දෙයක්ම දුක් සහිත අවස්ථා, කනගාටුදායක අවස්ථා, දුක් වුණ තැන්, ඒ හැම දෙයක්ම ඔන්න ඉවර වෙන කාලයක් තමයි 2026 කියන්නේ. මම මේ කතා කරන්නේ 2026 මුල් මාස 6 ගැන විතරයි. ඉතින් ඔයාට ඒ තිබුණු යම් කිසි කරදර, ප්‍රශ්න, දුක, ඒ හැම දෙයක්ම ඔන්න ඉවර වෙන කාලයක් තමයි 2026 කියන්නේ. ඉතින් 2026 මුල් මාස 6 තුල ඔයාගේ ජීවිතය වෙනස් වෙනවා. ඒ පොසිටිව් පැත්තට. ඔයාගේ ජීවිතය හොඳ අතට වෙනස් වෙනවා 2026 මුල් මාස 6 ඇතුළත. ඉතින් සතුටු වෙන්න කාරණාවක් ඒක. ඒ වගේම හිතන විදිය වෙනස් කරන්න, අලුතෙන් හිතන්න, සුබවාදීව හිතන්න, පොසිටිව් විදියට හිතන්න කියලත් මතක් කරන්න ඕනේ. ඒක තමයි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් හොඳම විදිය. ඉතින් ඔයාගේ හිතේ යම්කිසි මොකක් හරි දෙයක් ගැන කනගාටුවක් තියෙනවා. කනස්සල්ලා මොකක් හරි ගැන තියෙනවා. සමහර විට යම්කිසි අහිමි වුණු දෙයක්, එහෙම නැත්නම් බ්‍රේක්අප් එකක්, එහෙම නැත්නම් යම්කිසි දෙයක් කඩා වැටීමක්, රැකියාව අහිමි වීමක්, මොකක්ම හරි දෙයක් ගැන ඔයාගේ හිතේ කොනක යම්කිසි දුකක් තියෙනවා. ඉතින් විශ්වය ඔයාට කියනවා ඒ දේවල් අමතක කරන්න. මොකද ඒ හා සමානම දේවල් ඔයාවට තියෙනවා. ඒ වෙනුවෙන් ඔයා අවධානය යොමු කරන්න. ඔයාට නැති වුණු දේවල් වලට වඩා ඒ නැති වුණු දේවල් හා සමාන හොඳ දේවල් ඔයා අසල තියෙනවා. නමුත් ඔයා ඒ දේවල් වලට ફોකස් කරන්නේ නැහැ. ඔයා දැනගන්න ඕනේ නැති වුණු දේවල් නැති වෙලා ඉවර. ඒ දේවල් අමතක කරලා ඔයා අසල තියෙන, ඔයා වටා තියෙන දේවල් වලට අවධානය යොමු කරන්න. එතකොට ඔයාට පුළුවන් අලුතින් ජීවිතය අලුත් විදිහට ආරම්භ කරන්න. අහිමි වුණු දේවල් ගැන තවත් හිතලා වැඩක් නැහැ. ඒ දේවල් අමතක කරලා අලුතෙන් හිතන්න. ඔයාවට ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා නැති වුණු දේවල් වලට වඩා හොඳ දේවල් ඔයාගේ ජීවිතේ තියෙනවා. ඉතින් ඔයා ඒ වෙනුවෙන් ඒ ගැන ටිකක් හොඳින් හිතලා බලන්න. ඒ ගැන අවධානය යොමු කරන්න. ඔයාගේ ජීවිතයේ ආදරය ගැන කතා කරනවා නම් ඔන්න 2026 පළමු මාස 6 ඇතුළත සිංගල් අය නම් සිංගල් අයට ඔන්න තනිකඩ අයට අලුත් ආදර අවස්ථා උදා වෙනවා. ඔයාගේ ජීවිතේට ආදරවන්තයෙක්, ආදරවන්තියෙක් එකතු වෙන්න පුළුවන් කාලයක් තමයි මේ 2026 පළමු මාස 6. එහෙම නැත්නම් ආදරය කරලා වෙන් වෙලා හිටපු අය නම් ඔන්න නැවත එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා. නැවත එකතු වීමක් දකින්න පුළුවන් කාලයක් තමයි මේ 2026 කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒ වෙනුවෙන් මැනිෆෙස්ට් කරන්න. ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. ඒ දේවල් වෙනුවෙන් මැනිෆෙස්ට් කරන්න ඔයාට පුළුවන්. ඉතින් බ්‍රේක්අප් වෙලා හිටපු අයට හොඳ ආරංචියක්, තනිකඩ අයට හොඳ ආරංචියක්, අලුත් ආදර අවස්ථා, අලුත් ආදරවන්තයෙක්, අලුත් ආදරවන්තියක් ඔයාගේ ජීවිතේට එකතු වෙන කාලයක් තමයි උදා වෙන අලුත් අවුරුද්ද. ඒ කියන්නේ 2026. ඒ වගේම ආදර සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඒ වගේම පරණ ආදර සම්බන්ධතා අලුත් වෙනවා, නැවුම් වෙනවා. විවාහ වෙන්න බලාපොරොත්තු වෙන හිටපු අය නම් ඔන්න විවාහ වෙන්න අවස්ථාව උදා වෙනවා. විවාහ වෙන්න හොඳම කාලයක් තමයි 2026 පළමු මාස 6 කියන්නේ. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕනේ මේවා පොදුවේ දෙන රීඩින් එක. පොදුවේ හැමෝටම ලබා දෙන රීඩින් එක. ඉතින් මේක තනි පුද්ගලයාට සමහර විට පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසායි කියන්නේ තමන්ටම කියලා රීඩින් එකක් අවශ්‍යයි නම් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න කියලා. ඉතින් රැකියාව හා මුදල් ගැන ඒ පැත්තෙන් කියනවනම් ඔයාගේ බුද්ධියෙන් වැඩ කර යුතු කාලයක් තමයි. ඔයාගේ මොලේ පාවිච්චි කරන්න ඕනේ.
ඒ වගේම ඔයා දැනට කරන රැකියාවේ උසස් වීමක් හෝ දියුණුවක් ඔන්න ඔයාට ලබා ගන්න පුළුවන්. මොකද ඒ වාසනාව ඔයාට තියෙනවා. ඒ අතර ඔයා ව්‍යාපාර කරනවා නම් බිස්නස් එකක් කරනවා නම් ඒ අයටත් ඉතා වේගවත් දියුණුවක්, වේගවත් සාර්ථකත්වයක් දකින්න පුළුවන්. ඉතින් පහුගිය කාලයේ ආර්ථික අපහසුතා තිබුණා නම් ඔන්න ඒ දේවල් මග හැරිලා ඔයාගේ ආර්ථික තත්ත්වය යහපත් හතට හැරෙනවා. ආර්ථික තත්ත්වය ශක්තිමත් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයා බියෙන් තීරණ ගන්න යන්න එපා කිසිම දෙයකට. ඔයා කරන රැකියාව හෝ බිස්නස් එක ඒ ඕනම අවස්ථාවකදී ඔයාට යම්කිසි තීරණයක් ගන්න වෙනවා නම් ඔයා ඒ දේ සෙකන්ඩ් බියෙන් ගන්න එපා. මට මේ දේ කරන්න පුළුවන්ද? මට මේ දේ හරියයිද? මම මේ දේ කරොත් හරියයිද? ඒ සිතුවිල්ලෙන් මිදෙන්න. මොකද ඔයාම විශ්වාස කරගෙන තමයි ඔයාගේ මේ හැම දෙයක්ම කරන්න ඕනේ. බියෙන් සෙකන්ඩ් කිසිම තීරණයක් ගන්න එපා. ඔයාව විශ්වාස කරගෙන, ඔයාගේ සිතුවිලි විශ්වාස කරගෙන, ඔයාගේ හැකියාව, ඔයාගේ අභ්‍යන්තරයේ විශ්වාස කරගෙන ඒ දේවල්, ඒ තීරණ ගන්න, ඒ කරන කියන හැම දෙයක්ම විශ්වාසයෙන් ඔයාව විශ්වාස කරගෙන කරන්න කියලා තමයි විශ්වය ඔයාට කියන්නේ. ඉතින් ඔන්න අවසන් වශයෙන් කියන්න ඕනේ ඔයාගේ හිතේ යම්කිසි දුකක්, වේදනාවක්, අහිමිවීමක් මොනවා හරි දෙයක් තිබුණා නම් ඔන්න ඒ දේවල් අවසන් වෙලා ඔයාගේ ජීවිතය අලුත් අතට හැරෙනවා. ඒ වගේම ඔයා මීට කලින් කරපු යම්කිසි දේවල් වල ප්‍රතිඵල බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ දේවල් වලත් ප්‍රතිඵල ඔයාට 2026 පළමු මාස 6 තුල දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔන්න කියන්න ඕනේ ඔයාගේ ජීවිතේට අලුත් මාවතක් උදා වෙනවා, අලුත් අවස්ථා උදා වෙනවා. ඔයා ඒ දේවල් ගැන අවධානයෙන් ඉඳලා වගේ ජීවිතයේ සාර්ථකත්වය හදා ගන්න ඕනේ. මොකද කෙටි කාලීන වේදනාවන් පසුපසින් විශාල සාර්ථකත්වයක් වාගේ ජීවිතයට එනවා. ඔයා පෞද්ගලික කාලේ යම්කිසි දුකක, වේදනාවක, පීඩනයක හිටියනම් ඔන්න මේ දේවල් ඉවර වෙලා විශාල සාර්ථකත්වයක් වාගේ ජීවිතයට එනවා. ඔයාගේ කටයුතු සහ ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වුණු දේවල් ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන වාසනාවන්ත අවුරුද්දක් තමයි මේ 2026 කියන්නේ ඔයාට. ඉතින් මම මේ කියපු සයින් උනත් මම බොහොම කිව්වේ ගොඩක් දේවල් අද කිව්වේ නෑ. එතකොට සමහර විට මේ රීඩින් එක ගොඩක් අයට මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද කලෙක්ටිව් රීඩින් එකදී සමහර අය ගොඩක් සයින් කියනවා. මමත් මගේ සමහර වීඩියෝ වල වගේ ගොඩක් සයින් කියලා තියෙනවා. නමුත් මේකේ මට කියවුනේ බොහොම කීපයක් විතරයි. කාරණා කීපයක් විතරයි. ඉතින් ඒ කාරණා කීපෙන් එකක් හරි ගැළපිලා මේ රීඩින් එක ඔයාට බලන්න අවස්ථාව උදා වුණා නම් ඉතින් ඔයාට 2026 කියන්නේ වාසනාවන්ත අවුරුද්දක්. ඔයාගේ ජීවිතය වෙනස් කරන අවුරුද්දක්. 2026 පළමු මාස 6 තුළ ඔයාගේ ජීවිතේ විශාල මාරුවක්, විශාල වෙනස්කමක් සිද්ධ වෙනවා. පරණ වේදනාවන් අත්හැරලා, පරණ දුක් දුම්නස් මගහැරින අලුත් ආරම්භයකට යන කාලයක් තමයි ඔයාට උදා වෙන්නේ. ඉතින් ඔයාගේ ආත්මය ඉහළට යනවා. ඔයාගේ ආදරය, සාර්ථකත්වය සහ ඔයාගේ අභ්‍යන්තරය, ඔයාගේ අභ්‍යන්තර ශක්තිය ඒ හැම දෙයක්ම ඔයාට හිමි වෙන අවුරුද්දක් තමයි 2026 කියන්නේ. ඉතින් විශ්වයේ අරමුණ ඔයාට සතුට හා නිදහස, ආලෝකය ලබා දෙන්න. ඉතින් ඔයාගේ ඩියුටි එක තමයි ඔයා වෙත යන්න ඕනි. ඔයාගේ සිතුවිලි අවංකව, ඒ වගේම ඔයාට අවංකව, ඔයා මේ ලෝකයට අවංකව ඔයාගේ එනර්ජි එක රැකගෙන, ඔයාගේ ආලෝකය රැකගෙන ජීවත් වෙන එක තමයි ඔයා විශ්වයට දෙන තෑග්ග. ඉතින් විශ්වයෙන් ඔයාට ලබා දෙන දේවල් ඔයා ලබා ගන්නවා වගේම පෙරලා ඔයා විශ්වයට ඔයාගේ ස්තුතිය පුද කළ යුතුයි. ඉතින් අවසන් වශයෙන් ඔයාට මේ රීඩින්, මේ කලෙක්ටිව් රීඩින් එක ගැලපිලා වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාට 2026 වාසනාවන්ත අවුරුද්දක් වගේම මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඔයාලගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් අමතක නොකර කමෙන්ට් එකක් තියලා යන්න.
ඒ වගේම ඉන්න සිටිනවා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. personal reading අවශ්‍යයි නම් WhatsApp message එකක් තියන්න. ඉතින් ගොඩාක් ස්තුතියි රැඳිලා හිටියට. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ගිහිල්ලා එන්න. ස්තුතියි.